සමහර වෙලාවලට ඔයා quick decisions අරගෙන right මම මේ වෙලාවේ මේක ගන්නවා. එහෙම හිතලා අරගත්තු දේවල් ටික වෙලාවකට පස්සේ එහෙමත් නැත්නම් ටික දවසක් ගියාට පස්සේ ඔයාටම හිතෙනවා අයියෝ ඇයි මම එවලේ ඒක ගන්න තීරණය කරේ මේක මට ඇත්තටම ඕන දෙයක් නෙවෙයි නේද කියලා. අන්න ඒ වගේ සමහර දේවල් තීරණය කරන්නේ ඇත්තටම ඔයාට තියෙන උවමනාව අවශ්‍යතාවය නෙවෙයි. ඒක රැඳිලා තියෙන්නේ ඔයාගේ buying pattern එක අනුව. buying patterns ගැන කියද්දී ඇත්තටම මිනිස්සු ගොඩක් මිලදී ගැනීම කරන්නේ logically හිතලා බලලා නෙවෙයි. emotions එක තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. අපි මෙහෙම හිතමුකෝ ඔයා ඉන්නේ හොඳටම stress වෙලා. ඔයා හිතනවා මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොනා හරි කාලා આવොත් එහෙමත් නැත්නම් මම shopping කරන්න ගියොත් මගේ stress level එක අඩු වෙයි කියලා. එහෙම හිතලා ඔයා අනිවාර්යයෙන්ම spend කරනවා. ඔයා ඉන්නේ දුක හිතලා. ඔයා හිතනවා මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා coffee එකක් බීලා આવොත් යාළුවොත් එක්ක පොඩ්ඩක් set වුණොත් මට මේ feeling එක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ වෙලාවට ඔයා spend කරනවා. තවත් ඔයාට හොඳටම සතුටු හිතෙන වෙලාවක්. ඔයාට ඕනේ ඔයාටම treat එකක් දෙන්න. අන්න ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම ඔයා spend කරනවා. අපි මෙහෙම හිතමුකෝ ඔයා ඉන්නේ කිසිම වැඩක් නොකර හරීම කම්මැලි කමින් නිකම්ම ඔයාගේ ෆෝන් එක ස්ක්‍රෝල් කර කියලා. ඒ වගේ වෙලාවට ඔන්න ඔයාට එනවා ideas online shopping කරන්න. අන්න ඒ වගේ මේ හැම emotion එකක් එක්කම ඔයාගේ buying patterns අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඔයා දන්නවද ඔයාගේ සමහර daily habits නිසා ඔයාගේ මාසේ වියදම හිතනවටත් වඩා වැඩි වෙනවා. මෙහෙම හිතන්නකෝ ඔයා හැමදාම උදේට ගෙදරින් බ්‍රෙක්ෆාස්ට් ගන්නෙ නැහැ. ඔයා වැඩට යන ගමන් හරි එහෙමත් නැත්නම් ක්ලාසස් යන ගමන් හරි අතරමඟදී මොනා හරි ස්නැක් එකක් ගන්නවා. එහෙමත් නැත්නම් එතනට ගිහිල්ලා මොනා හරි ඕඩර් කර ගන්නවා. එතනදී ඔයා ස්පෙන්ඩ් කරනවා. ඊළඟට ඔයා පුරුදු වෙලා ඉන්නවා හැමදාම හවසට කොෆි ෂොප් එකකට ගිහිල්ලා කොෆි එකක් බොන්න. එතනදී ඔයා ස්පෙන්ඩ් කරනවා. ඊළඟට ඔයා පුරුද්දක් විදියට රැයට ගෙදර උයන්නේ නැහැ. ඔයා කරන්නේ එක්ක කොහෙන් හරි ඕඩර් කරගන්නවා. එහෙමත් නැත්නම් එළියට ගිහිල්ලා ඩිනර් ගන්නවා. එතනදිත් ඔයා අනිවාර්යයෙන්ම ස්පෙන්ඩ් කරනවා. සමහර අය පුරුදු වෙලා ඉන්නවා මම වීක්ලි මට ට්‍රීට් එකක් දෙනවා. එක්ක මම shopping යනවා. එහෙමත් නැත්නම් කොයි හරි ලන්ච් අවුටින් එකකට හරි ඩිනර් අවුටින් එකකට හරි යනවා. ඒ වගේ වෙලාවටත් ඔයා ස්පෙන්ඩ් කරනවා. මේ දේවල් ඔයා ස්පෙන්ඩ් කරනවා කියලා ඔයාට ලොකුවට දැනුනේ නැති වුණාට ටික ටික එකතු වුණාට පස්සේ මාසේ ඉවර වෙද්දි බලනකොට ඇත්තටම ලොකු ගාණක් ඔයා හිතනවටත් වඩා ඒ දේවල් වලට ඔයාට වියදම් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඔයාගේ daily habits එක්ක. දන්නවද ගොඩක් වෙලාවට ඔයා දේවල් purchase කරන්න පෙළඹෙන්නේ තවත් කෙනෙක් ගන්න දෙයක් දැකලා නේද? සමහර විට ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් social media influencersලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දෙයක් අරගන්නවා දැකලා, එහෙමත් නැත්නම් ඒගොල්ලෝ දෙයක් පාවිච්චි කරලා ඒක experience එක share කරනවා දැකලා. අන්න ඒ වගේ දේවල් ඔයාගේ buying pattern එකට අනිවාර්යයෙන්ම බලපානවා. තව ඔයා වැඩ වරද්ද ගන්න තැනක් කියන්නද? ඒ තමයි sale. සේල් කියන දේ දැකපු ගමන් වාගේ ඔළුව වැඩ කරන්නේ right මේක තමයි නියම තැන මට මිලදී ගන්න. එහෙමත් නැත්නම් මේක තමයි නියම අවස්ථාව මට මේක ගන්න. සමහර විට ඒක ඇත්තටම ඔයාට ඕන දෙයක් නෙවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කවදක්වත්ම මිලදී ගන්න හිතුවේ නැති දෙයක් වෙන්නත් පුළුවන්. just because of the discount ඔයා ඒක ගන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ දේවල් ඔයාගේ buying pattern එක වෙනස් කරනවා. මේ වගේ ගොඩක් දේවල් වලට ඔයාගේ buying pattern එකට බලපෑම් ඇති කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳ discipline එකක හිටියොත් ඔයාට පුළුවන් හරි විදියට control කරලා ඔයාගේ වියදම් පාලනය කරගන්න. අනවශ්‍ය විදිහේ buying patterns වලට යොමු වෙන්නේ නැතුව ඔයාට හොඳ discipline එකක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහේ tips කීපයක් මම දෙන්නද? ඔයා තියාගන්න සතියකට එක දවසක් එදාට ඔයා අනවශ්‍ය කිසිම දෙයකට වියදම් කරන්නේ නැහැ කියලා හිතනවා. ඊගාවට ඔයාට පුළුවන් monthly fund budget එකක් maintain කරන්න. ඒ කියන්නේ ඔය එළියට ගිහිල්ලා කෑම කන දේවල් වලට,
shopping වලට, යාළුවොත් එක්ක වෙන gatherings වලට, අන්න ඒ වගේ දේවල් වලට. අනිත් එක තමයි ඔයාට අත්‍යවශ්‍යම නැති දෙයක් නම් ඔයා මිලදී ගන්න යන්නේ එක පාර මේක මිලදී ගන්න තීරණය කරන්න එපා. at least දවසක්වත් ඒ ගැන හිතන්න. හොඳට කල්පනා කරන්න මේක ඇත්තටම ඔයාට ඕනේද නැද්ද කියලා. right, මම දෙනවා ඔයාට challenge එකක්. ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ buying patterns වලට අනුව ඔයා ඉක්මනින්ම වෙනස් කරගන්න ඕනේ මොකක්ද කියලා. ඉක්මනින්ම break කරගන්න ඕනේ buying pattern එක මොකක්ද කියලා හිතලා අපි මේ සතියේ ඉඳලා ඒක practice කරමු. කොහොම හරි ඒක break කරමු. පොඩ්ඩක් හිතන්න ඒක කරාට පස්සේ ඔයාට ඇත්තටම ලොකු relief එකක් දැනේ ඔයාගේ personal finance manage කරගෙන යනකොට. ඉතින් එහෙමනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. Money and you.